කියලා මේ ව්‍යාපාර වගේ නෙමෙයි පුළුල්ව ගොඩාක් බ්‍රෝඩ්ලි අපිට කතා කරන්න පුළුවන් දේවල්. ඒ නිසා තමයි අපි සංජීව රත්නායක වැනි පුද්ගලෙක් සමග මේකට සම්බන්ධ වුණේ. මොකද මේක දැනගෙන ඉඳීමත් ප්‍රමාණවත් නෑ. සාමාන්‍ය බේසික් අපේ ලාංකික මිනිස්සෙක්ට මේක තේරෙන විදිහට පැහැදිලි කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. දැනගෙන ඉන්න මිනිස්සු ඕන තරම් ලංකාවේ ඉන්නවා. හැබැයි ඒක පැහැදිලි කරන්න පුළුවන් පුද්ගලයෙකුත් අපිට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි සංජීව රත්නායක මහතා සමග මේ සීරීස් එක කන්ටිනියු කරන්න තීරණය කරේ. කමෙන්ට් කරන්න continue this series නැත්නම් ඔබට ඊළඟට අවශ්‍ය topic එක මොකද්ද diet ගැනද ඒවා comment කරන්න. ඒ වගේම I will focus on my health කියන මේ වචනේ comment කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මම අහන්න කැමතියි සංජීව රත්නායක මහතාගෙන්. හරි. දැන් හරි මේ අපි දෙවෙනි වැඩසටහනස් දැන් කරා. ලක්ෂයකට අධික පිරිසක් පළවෙනි එකත් බැලුවා. දැන් මේ වීඩියෝ එක බලලා කෙනෙක් තීරණය කරනවා turning point එකක් වුණා life එකේ. හරි මම දැන් fitness වලට අවතීර්ණය වෙනවා. කොහෙන් හරි පොඩියට හරි පටන් ගන්නවා. එහෙම කෙනෙක්ට අවසාන වශයෙන් දෙන්න තියෙන පණිඩය මොකද්ද? මොකද අපේ බලාපොරොත්තු මේ වීඩියෝ එක බලවට පස්සේ nice video I enjoyed කියලා යන්නේ නෙමෙයි. මොකක් හරි action එකක් ගන්නවා නම් එච්චරයි. ඔව්. right. මොකද්ද කියන්නේ? right. nice, very nice. දැන් ඔයාලට උන්නව දැන් ඔයා අද ජීවිතේ වටිනා තීන්දුවක් ගත්තා. තීන්දුවක් අරගෙන දැන් ව්‍යායාම ආරම්භ කරන්න ලෑස්ති. right. දැන් එහෙනම් ටග්බක් ගාලා ඔක්කොම කිට් එකක් ගිහිල්ලා අරන් ඇවිල්ලා නේද? ඇඳුම් අරන් ඇවිල්ලා ඇඳුම් ගන්න ලස්සනට ඇඳලා ව්‍යායාම කරන්න. අනිත් අයටත් දැක්කම ආසයි දෙන විදිහට කරුණා කරලා ඔයා අදම හෙටම පැය 12ක් 14ක් ෆාස්ටිං ඉඳලා වගේ බයෝමාකර්ස් ටික ගන්න. බ්ලඩ් ෂුගර් එක. අවුරුදු 25කින් සමහරු බලලා නැහැ බ්ලඩ් ප්‍රෙෂර් එක. ප්‍රෙෂර් එක දැනගන්න. උස බර දන්නේ නැහැ නේ මොස්ටා. තව මොනවද? ඔයාගේ shipment එක එන දවස ඔයා දන්නවා. හැබැයි you don't know your body weight. What is this? අර උස බලන්න, බර බලන්න, බ්ලඩ් ෂුගර් ලෙවල් එක කීයද බලන්න, ෆැටි ලිවර් ස්ටේජ් කීයද තියෙන්නේ කියලා බලන්න. ඒවා කොහොම නෝමල් නම් thumbs up ආ. ඔයාගේ කොලෙස්ටරෝල් ප්‍රොෆයිල් එක, ලිපිඩ් ප්‍රොෆයිල් එක. ඇත්තටම මුස්ටාක් අපේ පෞද්ගලික රෝහල් වල ලැබ් වල තියෙනවා පැකේජ් කරලා දාලා හදලා මේවා. ඒ කියන්නේ ඔයා ගිහලා you pay this much of money ඔයාට මේ රිපෝට්ස් ටික ඔක්කොම හම්බ වෙනවා. ඉතින් ඒ වගේ පැකේජ් එකක් හරි ගන්නකො ඔක්කොම බලන්න. ඒකේ blood pressure ඇතුළත් වෙලා නැත්තම් OPD ડોක්ටර් කියන්නේ ડોක්ටර් can I check your can you check my blood pressure එකත් බලන්න. එක්ක ගන්න pressure monitor එකක් ගෙදරට. glucose මේවා ටික ගන්න. ඊළඟදී ඔයා බලන්න පොඩ්ඩක් ඔයා මේකට වෙනම වෙලාවක් දාගෙන බලන්න ඔයාගේ බෙඩ්රූම් එකේ ඉඳන් මිරර් එක ඉස්සරහා ඉඳන් මේ අතපය ෆුල් රේන්ජ් වැඩ කරනවද කියලා බලන්න පොඩ්ඩක්. ඉස්කෝලේ ගියාට පස්සේ කරේ නැහැ නේද? බලන්න ඒක. හරියට මේම ෂෝල්ඩර් එක කරකවන්න පුළුවන්ද? කකුල වැඩ කරනවද? මේම කොච්චර උස්සන්න පුළුවන්ද? මට කොච්චර මෙහෙම බිමට නැවෙන්න පුළුවන්ද? පොඩ බලන්න වගේ ශල්‍යතාවයේ වගේ නම්‍යතාවයේ කොතනද තියෙන්නේ කියලා අදහසක් ගන්න. මොකද ඒකට ලැබ් ටෙස්ට් එකක් නෑ. ඒක ෆීල්ඩ් ටෙස්ට් එකක්. අපි ළඟට ආවම අපි කරන්නේ. හරි sit and reach. ඔයා මෙහෙම පොළවේ වාඩි වෙලා කොන්ද ගෙලින් තියාගෙන ඇඟිලි දෙක මෙහෙම අරන් යන්න බලන්න. ඔයාගේ දෙපා දෙසට ඔයාට කොච්චර දුරටද යන්න පුළුවන් කියලා බලන්න. බලන්න කොයිද x and p x එන හිමීට කරන්න සංයමයෙන් කරන්න. බලන්න evaluation assessment මේ ගන්න. ඊට පස්සේ අපිවත් කන්සල්ට් කරගන්න. අපි ඒවට දෙන්නම් body composition assessment එකක් කරලා අපි දෙන්නම් විග්‍රහයක් ඔයා ඉන්න තත්ත්වය කොහොමද කියලා, මොකද්ද ඔයාට වෙන්න ඕන change එක කියලා. ඊට පස්සේ ඔයාට තේරෙනවා මේ report ටික ඔයාට දැන් ගොඩක් ඒ වගේ ideal level දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ડોක්ටර්ව හම්බෙලා මේක discuss කරන්න. Doctor, is there any problems? I got my reports all done. right එයා බලලා කියයි මෙතන ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි මේක මොකද මාත් එකපාරටම රිපෝට්ස් ටිකක් නෑ මම මේ ව්‍යායාම ටිකක් කරන්න බැලුවා. ෂා නයිස් ඕකේ. හැබැයි පොඩ්ඩක් තව චුට්ටක් මේ බේක් ටික listen to your doctor first. listen to your doctor. මම ડોක්ටර් කෙනෙක් නෙමෙයිනේ. ඔව් වෛකල්පික වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තිබුණා. ඔත මෙඩිකල් ડોක්ටර් නේ. එතකොට මේ ඒක බලන්න. ඊට පස්සේ මේ ස්ක්‍රීනින් එකෙන් පස්සේ ඔයා එන්න ජිම් එකකට ජොයින් වෙනවා නම් ජිම් එකට ජොයින් වෙන්න වගේ ඔයා පර්සනලි මේක ස්ටාර්ට් කරනවා නම් කරන්න. හැබැයි මේ ටික ඉස්සෙල්ලා කරන්න. ඕනම දෙයකට පිළිවෙලක් තියෙනවනේ කරන එක පාටම කරන්න. මේකට කලබරේට් කරගන්න ඕනේ, එකතු කරගන්න ඕනේ මේ ප්‍රතිරෝධතා පුහුණුව. රබර් බෑන්ඩ්ස් වෙන්න පුළුවන්, පොඩි ඩම්බෙල්ස් දෙකක් වෙන්න පුළුවන්, පොඩි වේට් ප්ලේට් එකක්, පොඩි ඉක්විප්මන්ට් ටිකක් වෙන්න පුළුවන්. තමන්ගේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රතිරෝධය විධිමත්ව ලබා දිය හැකි බර උසුලන උපකරණ ඕන තරම් තියෙනවා. එච්චර මිලකුත් නැහැ. හරි. ඔයාගේ කම්පැනි එකට ගත්ත මැෂින් එක තරම් ලැප්ටොප් එක තරම් ගණන් නැහැ. ඩෙෆිනිට්ලි. හරි. ඒව ගන්න.
ඊට පස්සේ ඔයා ව්‍යායාම වැඩසටහන් ටිකක් බලන්න ව්‍යායාම කරන විදිය කොහොමද ඉගෙන ගන්න සමහර ඒ වගේ මේ වගේ ඇනටොමිකල් ඩයග්‍රෑම්ස් එක්ක ලස්සනට එක්ස්ප්ලেইন කරනවා ඒත් බලන්න මසලයක් කොහොමද වැඩ කරන්නේ මේක කරාම කොහෙද මගේ කොයි කොටස ශරීරයේ ශක්තිමත් වෙන්නේ මේ දැනුම හරි වැදගත්. එතකොට අපිට එක වෙලාවක දැනුමක් ලැබෙනවා මේ මේසේ විතරක් පාවිච්චි කළා මේ පුටුව විතරක් පාවිච්චි කළා සෝෆා එකේ ඉඳගෙන රෙසිස්ටන්ස් ට්‍රේනින්ග් එකක් පැය භාගයක් කරන්නේ කොහොමද? Yeah, don't go outside if you don't like. සමහර අය මිනිසුන්ට කැමති නැහැ. එළියට යන්න කැමති නැහැ. It's okay. ඔයාගේ apartment එකේ ඉඳන් කරන්න. ඒක නෙමෙයි කියන්නේ. ඒ නිසා ඉස්සල්ලා check your reports with the doctor. Okay. Make sure that you are healthy and fit and basically ඔයාට ව්‍යායාම ආරම්භ කරන්න පුළුවන්. අපේ ළඟ තියෙනවා physical activity readiness questionnaire කියලා එකක්. ඔයා ව්‍යායාම සඳහා කොච්චර සූදානම්ද? ඒ ටික කරගන්න. ඊට පස්සේ ඔයාගේ ව්‍යායාම ඉතාම සීරුවෙන් ආරම්භ කරන්න 140ක විතර වගේ පොඩි තීව්‍රතා ප්‍රතිශතයකින් කොහොමද මේක බලාගන්නේ? ඒක ටිකක් වෙන පාඩමක්. but anyway ඔයා බලන්නකෝ ඔයාට කොච්චර මහන්සි දැනෙනවද කියලා. ඔයාට තව කෙනෙක් එක්ක comfortable chat එකක් දාන්න මේක කියනවා talk test කියලා. While you are walking or running, can you talk to somebody and have a conversation and jog? එනවා. එතකොට ඔයා මේ zone එකේ ඉන්නවා. You see? right. ඒ කියන්නේ ඔයාට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් තව මොටිවේටඩ් නේ. එතකොට එයාත් එක්ක මොකක් හරි කතා කර කර යන්න මේ අර ප්‍රෝග්‍රෑම් එක මාරයි නේද සිම්පල් බුක්ස් එකේ ඒ ටික ඔක්කොම බලන්න ඕනේ. මට හදිසිය හම්බුනේ වීඩියෝ එක කතා කර කර යන්න. හරිද? බලන්න මේ ඒක තව වරක් බලන්න ඕනේ. එහෙම කතා කර කර යන්න. එතකොට අන්න ඔයා ඉන්නවා ඒ zone එකේ. ඊට පස්සේ මේකට එකතු කරන්න රෙසිස්ටන්ස් ට්‍රේනින්. මම කිලෝ 150ක් කටක් එක කිලෝ 200ක් එක රැයකින් ඉස්සුවේ නෑනේ මුස්ටක්. අවුරුදු 5ක් 10ක් 15ක් ප්‍රැක්ටිස් කළා. තමයි ඒ ලෙවල් එකට ආවේ නේද? දැන් කවුරු හරි කෙනෙකුට මගේ දිහා බලලා කියන්න බෑනේ. තව ඇත්ලීට් කෙනෙක් දිහා බලලා. යා ඒ නිසා අපි ක්‍රමානුකූලව මේක ආරම්භ කරමු. ආරම්භ කරලා අපේ තියෙන ප්‍රශ්න කතා කරන්න අපිට අපි එතකොට උදව් කරන්න. ඔයා මේක කරලා ශක්තිමත් නිරෝගී පුරවැසියෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් වෙලා අපිට හොඳ ෆීඩ්බැක් එකක් දෙනවා නම් අන්න අපිට එදාට ගොඩක්ම සතුටුයි අපි හිතනවා අපි ඩියුටි එක කරා කියලා නේද? Definitely. මොකද මේ Simple Books අපේ නාලිකාව මම ඊට කලින් වීඩියෝ එකකින් කිව්වා health fitness කියන එක අපේ නිශ්චය එක නෙවෙයි. හැබැයි සංජීව රත්නායක මහතා සමග කතා කරනකොට මට දැනෙච්ච දෙයක් තමයි නෑ. channel එකක් විදිහට අපි මේක ගැනත් open up කරන්න ඕනේ මේ දොරත්. මොකද end of the day අපි මේ හැමදේම කරලා end of the day අර fitness සෞඛ්‍ය කියන දේ නැති වුණොත් අපේ audience එකට එක ලොකු අඩුවක් වෙයි. ඉතින් comment කරන්න I will focus on my fitness, I will focus on my health. ඒ වගේම ඔබේ ප්‍රශ්න කමෙන්ට් කරන්න. ඔබේ ප්‍රශ්න තුලින් තමයි අපිට ඊළඟ වීඩියෝ සීරීස් වලට ideas generate කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් සංජීව රත්නායක මහතා සමග personally අවශ්‍ය නම් connect කරන හැම social media එකම එතුමන් ඉන්නවා. ඒ වගේම මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. මොකද මම දන්නවා මම කරපු වීඩියෝ එක මම ඉන්න WhatsApp group එකකටම ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒක දැකලා මට පුදුම සතුටක් ඇති වුණා. ඉතින් පුළුවන් තරම් මේ වීඩියෝ එක share කරන්න family groups වල ඔබලා දන්න ආදරණීයන් ඉන්න groups වල මේක share කරන්න, educate කරන්න, දැනුවත් කරන්න, මේක ගැන ඔබ ඉගෙනගෙන තව කෙනෙක්ට කියලා දෙන්න. ඒක තමයි අපිට අවශ්‍ය. ඒ වගේම action එක ගන්න. Thank you so much. මේ වැඩසටහන මේ දැනුවත් කිරීම Simple Books අපේ නාලිකාවේ කරන්න සහභාගී වුණාට thank you so much. No problem. Thank you. Thank you.